අපි අපේ ගමට සහ අපට අත්වැලක් වෙමු. ඌව වෙල්ලස්ස සංසදයෙන් කෙරෙන ප්‍රජා සත්කාරක සේවාවක්. අද මෙතන රැස් වී ඉන්න මේ සංවාදයට භාජනය වන වියතුන් දෙදෙනාම ඌව පළාතේ උපන් ඒ වගේම උසස් අධ්‍යාපනය ලබා මහනුවර දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල සුවිශේෂී සේවාවන් රැසක් සිදු කරන වියතුන් දෙදෙනෙක් සමග අප අද මේ සංවාදයේ පවත්වන්නේ. ප්‍රධානම මම සම්පත්දායකයන් හඳුන්වා දෙන්නම්. මා ඉදිරියේ ඉන්නවා ඒරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය අංශයේ වෛද්‍ය එස්.ආර්. මතුම් බණ්ඩාර මහත්මයා. එතුමා ගෞරවාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම වෛද්‍ය දිසානායක මහත්මයා. එතුමා බෝගම්බර බන්ධනාගාරයට අනුබද්ධව වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සේවය කරන ප්‍රවීණ වෛද්‍යවරයෙක්. එතුමාවත් ගෞරවාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මහනුවර නගරයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ ඒ වගේම ප්‍රජා කටයුතු වල නිරන්තරයෙන්ම දායකත්වයේ සපයන වසන්ත දිසානායක මහත්මයා. මේ තුන්පළම අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා කොත්මලේ FM නාලිකාව වෙනුවෙන්. අපි සංවාදයට භාජනය කරමු මහනුවර පදිංචි ඌව පළාතේ නිජබිම කරගත්ත මෙම සම්පත්දායකයන්ගේ සුවිශේෂී කාර්යයක් පිළිබඳ. ඒක තමයි මහනුවර පදිංචි වෙලා හිටියට තමන්ගේ ගම අමතක නොකළ තමන්ගේ උපන් ප්‍රදේශයට සක්‍රියව සේවාවක් සැපයීම සඳහා ඔවුන් ඒකරාශී වෙලා ඌව වෙල්ලස්ස සංසදය නමින් සංවිධානයක් පිටවගෙන තියෙනවා. මේ සංවිධානය මං හිතන්නේ අද වෙනකොට කුඩා බීජයකින් පටන් අරගෙන මහා රූස්ස ගහක් බවට අසුපතර විහිදී ගිය ගහක් බවට පත් වී තියෙනවා. ඒ වගේම එයින් කරන කාර්යභාරය ගත්තාම සුවිශේෂී කාර්යභාරයක්. ඌව පළාතේ පමණක් සීමා වෙලා නැහැ. අනිකුත් පළාත් වලට සීමා වෙලා තියෙනවා. ඒ වගේම සමාජිකයන් සියලු දෙනාගේම සුබ සාධනය පමණක් නෙවෙයි ඌව පළාතේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට ඒ වගේම විවිධ ආධාර සැපයීම පාසල් දියුණු කිරීමට ඒ වගේම ගැමි ආර්ථිකය දියුණු කිරීමට මැදිහත් සුවිශාල සංවිධානයක්. මම මුලින්ම ආරාධනා කරනවා වෛද්‍ය එස්.ආර්. මතුම් බණ්ඩාර මහත්මයාට මේ ඌව වෙල්ලස්ස සංසදය කියන්නේ මොකක්ද? මේ ඌව වෙල්ලස්ස සංසදය කොහොමද ආරම්භ වුණේ? ඒක ඉතිහාසය පිළිබඳව ඉතිහාසය දීපක් කරා. බොහොම ස්තුතියි. මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා කොත්මලේ FM ගුවන්විදුලි සේවයට අපිට මේ වගේ සාකච්ඡාවක් ලබා දීම සම්බන්ධව. මොකද ඌව වෙල්ලස්ස කියන්නේ මේ ඉතිහාසයේ ඉඳන්ම මේ ලංකාවේ 8 විත්‍යක් පැවති සමයේ ඉඳන්ම ලොකු සේවයක් කරන පිරිසක් හිටපු ප්‍රදේශයක්. ඉතින් මම අද දින මම මේ හඳුන්වන්න යන්නේ දැන් ඌව ප්‍රදේශයේ ජන්මලාභය ලබලා ඒ කියන්නේ ඌව කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කය සහ මොණරාගල දිස්ත්‍රික්කය තුළ ජන්මලාභය ලබලා යම්කිසි හෝ හේතුවක් නිසාවෙන් අපිට මහනුවර ප්‍රදේශයට පැමිණීමට අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා. විශේෂයෙන්ම රැකියා අවශ්‍යතාවයන් මත හෝ දූ දරුවන් පාසල් ලැබීමේ අවශ්‍යතාවය මත ඌව ප්‍රදේශයේ සිට මහනුවර ප්‍රදේශයට සංක්‍රාන්තිය වීමට හේතු වෙලා තියෙනවා. ඉතින් අපි දැන් සෙන්කඩපල පුරවරේ එහෙම නැත්නම් මහනුවර ප්‍රදේශයේ පදිංචිලා ඉන්න අපිට දැනෙන්න ගන්නවා අපි ඌවෙන් වෙයිලා මෙහෙ ඉන්නකොට අපිට යම්කිසි හුදකලාවක් වගේ දැනෙන්න ගන්නවා. එතකොට අපිට යම්කිසි එකමුතුවක් අවශ්‍යතාවයක් ගැන හිතෙනවා. මම හිතනවා මුලින්ම මේ සංකල්පය අපට ඇති වෙලා තියෙන්නේ මධ්‍යම පළාත් සභාවේ ඒ වන විට දිවාද කොමසාරිස්ව සිටි ආර්.එම්.එන්. විජේතුංග මහතාගේ සංකල්පයක් මත. මොකද එතුමා තමයි මේක මූලිකත්වය උනේ. මේක 2010 නොවැම්බර් 17 වෙනි දින මහනුවර ෆයිවාස් කියන හෝටලයේදී
සමාජිකයන් 17 දෙනෙක්ගේ සමන්විත කණ්ඩායමක් එකතු වෙලා තමයි මේක ආරම්භ කරන්න උනේ. ඉතින් අපේ මූලික පරමාර්ථය වන්නේ මේකේ මූලික තේමාව වන්නේ අපි අපිට සහ අපේ ගමට අත්දැකක් වෙමු යන තේමාවට තමයි අපි මේ සංවිධානය පිටවන්නේ. ඉතින් මේ වන විට මේ සංවිධානය මගින් විශේෂ රාජකාරී ප්‍රමාණයක් කරගෙන යනවා. ඉතින් දැන් මේ ඌවේ ජන්ම ලැබලා මොණරාගල නැත්නම් බදුල්ල දිස්ත්‍රික්කවල ජන්ම ලැබලා මහනුවර සහ තදාසන්න ප්‍රදේශවල ජීවත් වුණා. ඒ කියන්නේ මහනුවර දිස්ත්‍රික්ක ප්‍රමාණයක් නෙවෙයි කෑගල්ල සහ මාතලේ වැනි දිස්ත්‍රික්කවල සමාජිකයෝ මේ වන විට මේ සමාජිකත්වයේ දරමින් සිටිනවා. ඉතින් අපි මේ වෙනකොට විශේෂ රාජකාරී ප්‍රමාණයක් කරමින් ඉන්නවා. සමාජිකයන් 300 200ක පමණ ප්‍රමාණයක් සිටිනවා සමාජිකයන්. ඒ අතරින් අපේ වෛද්‍යවරු මේ සමාජික වශයෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවරු, එහෙම නැත්නම් රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරු ඇතුළු විශේෂඥ වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයන් වැනි පුද්ගලයන් විශාල ප්‍රමාණයක් අපේ සංසදයේ මේ වන විට සමාජයේ ලැබෙමින් සිටිනවා. ඉස්සුදී වෛද්‍ය මදුබණ්ඩාර මහත්මයාණනි අපි දැන් හඳුනාගත්තා ඌව වෙල්ලස්ස සංසදීය කියන සංවිධානය කොහොමද ආරම්භ වුණේ කියන්නේ. දැන් මම කැමති පල්ලිකනේ එලිමාන් සිරකඳුරේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී DM NJB දිසානායක මහත්මයාට අවධානය යොමු කරන්න. වෛද්‍යතුමනි දැන් මේ සංවිධානය විධිමත් සංවිධානයක්. විධිමත් සංවිධානයක තියෙන මූලික ලක්ෂණයක් තමයි සංවිධානයේ අරමුණු කල්ැතුව තීරණය කර තිබීම. මම ඔබේ අවධානය යොමු කරනවා මේ ඌව වෙල්ලස්ස සංසදයේ සංවිධානයේ ප්‍රධාන අරමුණු පිළිබඳ පිටි පැහැදිලි කිරීමක් කරා. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනි කොත්මල FM නාලිකාවට. මම අපේ අරමුණු පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඒකේ තේමාවල් 5ක් යටතේ වගේ මේවා කරන්න හඳුන්වලා දෙන්න පුළුවන්. ප්‍රධාන දේ තමයි ඌව වෙල්ලස්ස ඉඳලා කියන්නේ බදුල්ල මොණ්ඩාගල ඉඳලා කන්ද උඩ රටට කියන්නේ මහනුවර ප්‍රදේශයේ අවට තදාසන ප්‍රදේශවල පැමිණිලා පදිංචි වෙලා ඉන්න අපේම ජනතාව අපි දැන අඳුර ගන්නවා. දැන අඳුරගෙන ඉවරලා අපි ඒගොල්ලොත් එක්ක මිත්‍රත්වයක්. ඒ කියන්නේ අපි විතරක් නෙවෙයි අපි හැමෝගෙම මිත්‍රත්වයක් ගොඩනගලා ගන්නවා. ඊළඟ ප්‍රධාන දේ තමයි අපි මේ කන්ද උඩ රට ප්‍රදේශයේ අපි ඉන්න අනන්‍යතාවය ගොඩනගා ගන්නවා. අපි ඌවේ විදිහට අනන්‍යතාවය ගොඩනගාගෙන ඒ ජනතාවගේ සුබ සාධක කටයුතු වලදී අපි ප්‍රධාන වශයෙන්ම කණ්ඩායමක් විදිහට ඒගොල්ලන්ට උදව් කරනවා. අපි හිතමු මෙහෙම අපි හිතමු දැන් අපේ සමාජික කවුරු අසනීප වෙලා රෝහලක නැවතුනොත් එහෙම අපේ පුළුවන් අපේ සමාජික වෛද්‍යවරයෙකුට ඒ රෝගියා ගැන නැත්නම් ඒ සමාජිකයා ගැන වැඩිපුර උනන්දු වෙන්න. එහෙම නැත්නම් අපි හිතමු වෙන ගුරුවරයෙකුට පුළුවන් අපේ දුවා දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සපයන්න. ඊළඟ ඉංජිනේරු මහත්තයෙකුට පුළුවන් අපේ සමාජිකයෙක්ගේ මොන හරි ඉදිකිරීම කටයුත්තක් හරි ඒ වගේ දෙයක් තිබ්බොත් අපිට මොන හරි දෙයකින් උදව් කරන්න. ඒ වගේ අපේ සමාජිකව ඉන්න නීතිඥවරු, වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු, ඉංජිනේරු ඒ හැමෝම එකිනෙකාට මේ උදව් කරගෙන මේ උදව් කරන එක එක්තරා විදිහට ලොකුම අරමුණක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට අපේ මේ සමිතිය එකතු වෙන පවුල් වලට අපි සුබ සාධන කටයුතු බොහෝ දුර ඉෂ්ට කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඒ රෝගියෙක් වුණාම අපි බලන්න යනවා. ඒතකොට මරණයක් වුණා අපි කියලා උදව් කරනවා. තව සැපේදී දුකේදී හැම දෙයකදීම අපි ඒගොල්ලන්ට අපේ ශ්‍රමයෙන් ධනයෙන් ඊළඟට අපේ කැපවීමෙන් උදව් කරලා ඒගොල්ලන්ට මානසිකව තෘප්තියක් ලැබෙන ආකාරයට අපි කටයුතු කරනවා. එතකොට මීට අමතරව අපි උත්සාහ කරනවා අපි ආයුවෙල්ලස්සේ එහෙම නැත්නම් බදුල්ල මුන්දාගල දිස්ත්‍රික්ක වලින් එතකොට ඒ පළාතේ ජනතාව වෙනුවෙන් අපි මොන හරි දෙයක් කරන්න ඕනේ කියන එක අපි අපේ හිතේ තියෙනවා. අපේ ලේවල තියෙනවා. ඉතින් ඒ ජනතාවට අපි හැකි සෑම අයුරින්ම ශිෂ්‍යත්ව ලබා දීමෙන් හෝ
වෛද්‍ය කඳුරු පැවැත්වීමෙන් හෝ වෙන ප්‍රජා සත්කාර ප්‍රජා සත්කාරක වැඩසටහන් පැවැත්වීමෙන් හෝ මොන දෙයකින් හරි අපි උදව් කරන්න කැප වෙලා සිටිනවා. ස්තුති වෛද්‍යතුමනි. අරමුණු අනුව අපිට පැහැදිලි වුණා මේක මේ සංවිධානය සුවිශේෂී සංවිධානයක්. ප්‍රජාව කේන්ද්‍ර කොටගත්ත ඒ වගේම උපන් බිම කේන්ද්‍ර කොටගත්ත සංවිධානයක්. අරමුණු දෙආකාරයි. ප්‍රජාව නැත්නම් සමාජිකත්වයේ ලැබූ පවුල්වල සුබ සාධන ඇති කිරීම ඒක අරමුණ. අපි නිජබිම කරගත්ත ඌව වෙල්ලස්ස පළාතේ එහෙම නැත්නම් මොනරාගල බදුල්ල දිස්ත්‍රික්කවල සංවර්ධන කටයුතු වලට ඒ වගේම ප්‍රජාවගේ ආධ්‍යාත්මික දියුණුව අධ්‍යාපනික සෞඛ්‍ය සේවාවන් ඇති කිරීමත් මේ සංවිධානයේ අරමුණ. ඒක අරමුණු දෙආකාරයි. අපේ සංවිධානයේ නැත්නම් මේ ඌව වෙල්ලස්ස සංවිධානයේ වර්තමාන සභාපතිත්වය හිමි කරගන්නේ වෛද්‍ය DMNJB දිසානායක මැතිතුමා. එතුමා සභාපතිත්වයේ දරන කාලය තුල පමණක් නෙව සමාජිකත්වයේ ලැබූ දවසේ ඉඳලම සක්‍රියව දායක වන වෛද්‍යතුමේ මේ සංසදයේ උන්නතිය සඳහා. ඒ වගේම තමයි වර්තමාන ලේකම්තුමා මානවර නගරේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් හැටියට ඒ වගේම සමාජ සුබ සාධන කටයුතු වල පුරෝගාමීෙක් හැටියට සුවිශාල කාර්යභාරයක් ඉටු කරන වසන්ත දිසානායක මහත්මයා වර්තමාන ලේකම්තුමා. මම ලේකම්තුමාගෙන් අහන්න කැමති සංවිධානයක තිබිය යුතු මූලික ගුණාංග අතරින් ඊළඟට වැදගත් එක තමයි සංවිධාන ව්‍යුහය. කොහොමද මේ සංවිධානය සකස් වෙලා තියෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කියන්න දීපන්. බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන්ම කොත්මලේ ගුවන්විදුලි සේවය අපට මේ අවස්ථාව ලබා දීම ගැන ඌව වෙල්ලස්ස සංසදයේ ලේකම්වරයා වශයෙන් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම 2010 වසරේ අප ඌව වෙල්ලස්ස සංසදය ආරම්භ කරනකොට සමාජිකයන් 17 දෙනෙක්ගෙන් ආරම්භ වුණ එදා පටන් මේ දක්වා සෑම වසරකම අපි සමාජිකයන් වැඩි කරගත්තා. මේ වෙනකොට සමාජිකයන් 234 දෙනෙක් ඉන්නවා. මේ අතර අපේ සමාජයේ ඉහළම තලවල ඉන්න ජනාධිපති උපදේශකරු ජනාධිපති අතිරේක ලේකම්වරු දිසාපතිවරු ප්‍රාදේශීය ලේකම්වරු විශේෂඥ වෛද්‍යවරු වැනි සමාජයේ ඉහළම තලයේ ඉන්න සමාජිකයන්ගෙන් සැදුණත් අප සංවිධානය මේ විදිහට මම හිතන්නේ මේ ලංකාව පුරා නෙවෙයි ලෝකේ මම හිතන්නේ විවිධ රටවල අයත් කතාබහට ලක් වෙන සංවිධානයක්. අපේ සංවිධානයේ වාර්ෂිකව වැඩ කටයුතු සිදු කරන්නේ කොහොමද කිව්වොත් අපි හැම අවුරුද්දකම ජනවාරි මාසයේ මහා සභාවක් ඇස්සෙනවා. මේ මහා සභාවෙන් ගන්න තීරණ තමයි අවුරුද්ද පුරා ක්‍රියාත්මක කරන්නේ. එනවා මහා සභාවේදී අපි පළමුවෙන්ම අපේ සමාජිකයන්ට අපි ලියුම් වලින් WhatsApp මාර්ගයෙන් දැනුම් දීලා සමාජිකයන් කැඳවනවා. කැඳවීමෙන් අනතුරුව අපි මහා සභාවේදී ප්‍රධාන සභාපති ලේකම් අමතරව විධායක කමිටුවේ 30 දෙනෙකුට ආසන ප්‍රමාණයක් අපි සංවිධාන කටයුතු සඳහා තෝරගන්නවා. ඒ තෝරා ගැනීමෙන් අනතුරුව අපි ඒ අදාළ අවුරුද්දට සමාජ සුබ සාධන කටයුතු එහෙමත් නැත්නම් සමාජිකයන්ගේ පවුල් වෙන සුබ සාධන කටයුතු එහෙම නැත්නම් සමාජික පවුල් වල අන්‍යෝන්‍ය හඳුනා ගැනීම වැනි වැඩසටහන් අපි අවුරුදු පුරා ක්‍රියාත්මක කරනවා. එයින් ප්‍රධානම අපි අංගයක් ලෙස අපි 2010 වසරේ ඉඳලම බූව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය සහ මොනරාගල දිස්ත්‍රික්කයේ සමාජ සුබ සාධන විශාල වැඩ කොටසක් කරන අතර අවුරුද්දක් පාසා ප්‍රධාන වැඩ කොටසක් කරනවා සමාජ සත්කාර වැඩසටහනක්. ඒ වැඩසටහනත් අපි ඒ අවුරුද්දේ ජනවාරි මහා සභාවේදීම තීරණය කරනවා කොයිද ගන්න කියන එක. ඒක තීරණය වෙන්නේ අවුරුද්දකට එක අවුරුද්දක් බදුල්ල දිස්ත්‍රික්කයේ අනිත් අවුරුද්ද මොනරාගල දිස්ත්‍රික්කයේ. ඒ අනුව අපි වැඩ කටයුතු ටික සංවිධානයේ සියලු දෙනාටම බෙදාගෙන මම හිතන්නේ අපේ සමාජිකයන් මතක් කරන්න ඕන අපේ සමාජිකය දක්වන උනන්දුව නිසාම අපට කිසි අපහසුතාවයක් නැහැ. අපේ සුබ සාධන කටයුතු අවුරුද්ද පුරා සාමාන්‍ය මාස 2කට 3කට සැරයක්
අපි සංවිධානය කරනවා යම් යම් සුබසාධන කටයුතු. ඊට අමතරව හදිසි සුබසාධන කටයුතු හදිසි සෞඛ්‍ය ගැටලු රටේ පවතින අයහපත් තත්ත්වයන් උඩ අපි සනිකව ඒ වගේ සුබසාධන කටයුතු කරනවා. අපේ සමාජිකයන්ගේ තියෙන දැඩි උවමනාව සහ කැපවීම නිසා අපිට ඒවා සංවිධානය කරන්න හරිම පහසුයි. ඒ අනුව තමයි අපි වැඩ කටයුතු සිදු කරන්නේ. ස්තුති ලේකම්තුනි. ඔබතුමාගේ පැහැදිලි කිරීමෙන් අපිට අවධානය යොමු වුණු ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි සමාජික සුබ සාධනය සඳහා සක්‍රියව දායක වන විධායක සභාවක්, නිලධාරි මණ්ඩලයක්. ඒ වගේම 250කට ආසන්න සමාජික සංඛ්‍යාවක් මේකට සක්‍රියව දායක වන කණ්ඩායමක් හැටියට පවතිනවා. දැන් මේ සංවිධානයේ තියෙන මූලික කාර්යභාරය තමයි එකක් සමාජිකයින් අතර අන්‍යෝන්‍ය සුහදතාවය ගොඩනගා ගැනීම. එතකොට දෙවෙනි කාර්යය තමයි අපි උපන් නිජබිමට අපෙන් ඉටු යුතු කාර්යභාරය පිළිබඳව මනවින් අවබෝධ කරගෙන යම් යම් සේවාවන් ඉටු කිරීම. මම ඔබෙන් තව අවධානය යොමු කරන්න කැමතියි. අපි සමාජ සත්කාරක වැඩසටහන් දෙආකාරයකින් පවත්වනවා. මම පසුව කතා කරනවා වෛද්‍ය සහායන පිළිබඳව. ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. අපි තෝරාගත්ත ඒ වගේම ඌව පළාතේ දිලිඳු යයි සැලකෙන එහෙම නැත්නම් අතදීම අවශ්‍යයි සැලකෙන දුවා දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් තියෙනවා. ඒ වගේම අපි තෝරාගත්ත පාසල් වලට පීඩා උපකරණ ලබා දීම, ඒ වගේම අනිකුත් පරිගණක ශාස්ත්‍රයේ ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිතව මේ ආදී කාර්යයන් සඳහා සුවිශේෂී දායකත්වයක් අපි ලබා දෙනවා. ඒ සම්බන්ධව පොඩි අදහසක් ඉදිරිපත් කරන්න. ඔව්, ඇත්තෙන්ම අපි ප්‍රධාන සමාජ සත්කාර වැඩසටහන දෙන්නේ ඒ අවස්ථාවේ ඒ අපි පවත්වන්නේ බොහෝ වෙලාවට ඒ අදාළ ප්‍රදේශයේ පාසලක හෝ විහාරස්ථානයක. ඒ වෙනකොට අපිට ඒ සහයෝගය ලබා දෙන්න නිසා අපි මේ ඉස්කෝලේ පාසලට විශේෂත්වයක් දක්වනවා. මොකද ඒ පාසලට අවශ්‍ය අඩුපාඩුකම් අපි මේ මෙතෙක් කල් රවුතු පාසල්වලදී සමහර අවස්ථාවලට ජල පහසුකම් නැත්නම් අපි සම්පූර්ණ ජල පහසුකම් ලබා දීලා තියෙනවා. එහෙම නැත්නම් පාරවල් වල ප්‍රශ්නයක් නම් ඒ පාරවල් වලට අපි උපකාර කරලා පාර හදලා දීලා තියෙනවා. පරිගණකාකාර නැත්නම් අපි ඒවට පරිගණක පද්ධතිය ලබා දීලා තියෙනවා. ඒ වගේ වැඩ කටයුතු කරනවා. ඊට අමතරව අපි 1000කට වැඩි ඌව පළාතේ පතුරු දිස්ත්‍රික්කයේ මොණරාගල දිස්ත්‍රික්කයේ 1000කට වැඩි සිසු දරියන් අට ශිෂ්‍යත්වය ලබා දෙනවා. ඒ ශිෂ්‍යත්වය ලබා දෙන්නේ ඇත්තටම අපේ සමාජිකයන්ගේ උදව් උපකාර ඇතුව සහ අපේ සමාජිකයන්ගේ හිතවතුන්ගේ උදව් උපකාර ඇතුව වාර්ෂිකව මාසපතා අපි මේ ශිෂ්‍යත්වය ලබා දෙනවා. ඒ වගේම අපි පාසල් වලට සමහර අවස්ථාවලදී ඌව පළාතේ පාසල් වලින් අපි ඉල්ලීමක් කරනවා මොන හරි අඩුපාඩු කියනවා දන්නන්න කියලා. ඒ අනුව සමහරවිට විදුහල්පති මාර්ගයෙන් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මාර්ගයෙන් හරි අපිට දැනුම් දීම ඉල්ලීමක් කරොත් අපි ඒක විධායක සභාවට දැනුම් දීලා ඒ අනුව අපි අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඉතින් දැන් ඌව පළාතේ දුවා දරුවන්ට ඒ වගේම දෙමව්පියන්ට සුවිශේෂී පණිවිඩයක් තියෙනවා මෙතන. ඔබට ඔබේ දරුවාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් ඔබේ ආර්ථික කටයුතු සම්බන්ධව යම්කිසි උපදේශයක් සහායක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඌව සංසදයේ අපි කොහේ හිටියත් මහනුවර කේන්ද්‍ර කොටගෙන ඌව සංසදයේ සංවිධානය කරත් අපි ඔබ සමගයි. ඔබට පුළුවන් මේ වැඩසටහනට සවන් දීමෙන් පස්සේ අපත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබට යම්කිසි ආධාරයක් සහායක් උපදේශයක් අවශ්‍ය නම් ඒ නොලවා ඉටු කිරීමට මේ සංවිධානයේ බැඳී ඉන්නවා. ඒ වගේම දැන් තව පැත්තකට මම අවධානය යොමු කරන්න කැමතියි වෛද්‍ය මඩු මණ්ඩාර මෙතුමනි. ඔබ මම හිතන්නේ අවස්ථා කිහිපයකම මෙම සංවිධානයේ සභාපති වශයෙන් ඒ වගේම විවිධ නිලතල දැරුවා. දැන් ඔබගේම මට මතක හැටියට ඔබගේ සහ මේ අපේ උපදේශක තුමන්ලාගේ සහයෝගය ඇතුව අපි යෝජනා කරගත්තා
අන්‍යෝන්‍ය සුබසාධන කටයුත්තක් පවත්වාගෙන යමු මේකේ අනුකම්පාවක් හැටියට. මම කැමති වෛද්‍ය මන්ත්‍රීමණ්ඩල මැතිතුමනි සුබසාධන අනුකම්පාවක් කියන එකෙන් කියන්නේ අදහස් කරන්නේ මොකක්ද? එක එකට කාර්යභාරය මොකක්ද? මම මුලින්ම කියන්න ඕනේ අපේ මේ උඹ වෙල්ලස් සංසදයේ තේමා පාඩය කුමක්ද කියලා. අපේ උඹ වෙල්ලස් සංසදයේ තේමා පාඩය තමයි අපි අපට සහ අපේ ගමට අත්තරක් වෙමු. ඒක තමයි අපේ තේමා පාඩය. එතකොට අපි මෙතෙක් කතා බගද මෙතෙක් සාකච්ඡා කරපු සාකච්ඡාවෙන් තේරෙනවා අපි අපේ ගමට අත්තරක් වෙලා තියෙන්නේ බොහෝ දුරට. ඒ කියන්නේ වෛද්‍ය සායන පවත්වමින් සහ ශිෂ්‍යත්ව ආදාන දෙමින් සහ අපේ ගමට අපි අත්තරක් වෙලා තියෙන්නේ එදා සිටම 2010 වසරේ සිටම මේ දක්වාම අපි අපේ ගමට අත්තරක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගමේ සියලුම දේවල් ගැන හොයලා බලලා අඩු කරා. නමුත් අපි දැන් අපි අපට කියන සංකල්පයක තියෙන නිසා අපි කල්පනා කරා අපි අපට කුමක් කළ යුතුද කියලා. මොකද අපේ සමාජිකුත් ඉන්නේ ඇත්ත වශයෙන්ම කියනොනම් යම් අවශ්‍යතාවයන් තියෙන සමාජිකව අපෙත් ඉන්නවා. සමිති තුනක් තියෙනවා. අතුරේ ඉන්නවා. අපි අපට කියලා තේමාවට මූලිකත්වයක් දෙමින් අපි ඊට පස්සේ තීන්දුවක් ගත්තා. මේකේ ඇතුලේ අපි අනුකම්පාවක් පිළිටවන්න ඕනේ අපි අපට සේවය හොඳට. විශේෂයෙන්ම මරණයක් වේලාවට කරදරයක් වෙච්ච වෙලාවකදී අපේ සමාජිකයන්ගේ පැත්තත් බලන්න ඕන නිසා ඒ සංකල්ප තුළ මත තමයි සුබසාධක අනුකම්පාව බිහි වෙන්නේ. එතකොට ඒකෙත් ප්‍රධානම සභාපතිතුමා තමයි මේ සභාපති ලේකම් අතුරු කණ්ඩායම තමයි ඒක මෙහෙවන්නේ. ඊට අමතරව සුබසාධක අනුකම්පාවේ සභාපතිවරයෙක් ඉන්නවා. ඉතින් ඒකේ මුල්ලේ කටයුතු සියලුම දේවල් වෙනම කෙරෙන්නේ. එතකොට අපි සමාජිකයන් මේ වෙනකොට සමාජිකයන් 50කට අධික ප්‍රමාණයක් සිටිනවා. ඉතින් එතකොට අපි අපිට සංකල්ප මත තමයි අවශ්‍යතාවයන් තියෙන සමාජිකයෝ අපි අතර ඉන්නවා කියලා අපි දැනුණා. මොකද මේ අපි කවුරුණත් ඉතින් මේ සංඝ සම්පූර්ණ මිනිස්සු නෙවෙන්නේ. ඒක නිසා ඒ තුලින් තමයි අනුකම්පාව බිහි වෙන්නේ. ඒ තුලින් විශාල සේවයක් කරනවා. අපි දන්නවා මරණයක් කියන දෙයක් වෙන්නේ හදිසියකදී මරණයකදී කිසි දෙයක් සූදානමක් නැහැ. නමුත් ඒ වෙලාවේදී අපි දෙන්න අපි යන්න ඕනේ. එතන අපි ඉන්න ඕනේ. ඒක නිසා ඒ සහ වැඩක් දුකදී ඒ වෙනම අපි අපට කියන සංකල්පෙමත් අපි වෙනුවෙන් පිටව ගත්ත එක තමයි අනුකම්පාව. ඊට අමතරව අපි අපේ ගමට විශේෂ සේවයක් කරනවා. ඉස්සෙල්ලා දැන් එතනදී ඊට වැදගත්වද පණිවිඩයක් තියෙනවා. සාමාන්‍යයෙන් පදිංචි ප්‍රදේශයෙන් පවුලේ නෑදෑයන්ගෙන් ඈත් වෙලා මහනුවර වගේ පළාතක පදිංචිට ආවට පස්සේ යම්කිසි හුදකලා බවක් තනිවීමක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය සිද්ධියක්. දැන් මෙතනදී ඌව සංසදයේ නම් මේ සංවිධානයේට ඒකරාශී වෙලා අපේම සහෝදර කලක් හැටියට අපි එක එක්කෙනාගේ අවශ්‍යතා හඳුනගෙන ඒ අවශ්‍යතා වලට සහයෝගය දක්වමින් අපේම සහෝදර කලක් හැටියට තමයි සේවය කරන්නේ. මම හිතන්නේ ඒක රටටම ආදර්ශයක්. අපි අපේ එකිනෙකාගේ අවශ්‍යතාවයන් හඳුනගෙන එකිනෙකා සමග සුහද සම්බන්ධතාවය ගොඩනගා ගැනීම මම හිතන්නේ කාලීන අවශ්‍යතාවයක්. ලංකාවේ සංස්කෘතිය පිළිබඳව කතා කරනකොට සමාජ මහාචාර්යවරයෙක් ඉන්න ප්‍රොෆෙසර් වීරමුල්ලි එයාගේ අදහස තමයි මේ ලංකාවේ සංස්කෘතිය තුළ මිනිස්සු වෙන්වීමට දරන උත්සාහයක් තියෙනවා. සෙග්‍රිගේෂන් කියන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම බලන්නේ එයාට වෙන් වෙන්නේ කොහොමද කියන සාධකේ තමයි බලන්නේ. එයා කවුද අපිට ගැලපෙනවද? නමුත් ඌව සංසදයේ පූර්වාදර්ශයක් දීලා තියෙනවා. වෙන්වීමෙන් නෙවෙයි අපි සංවර්ධනය කරා මාවත කරා ආයත්තේ එකට එකතු වීමෙන් නෙවෙයි. ඒ නිසා පුද්ගලයා කවුද? තනතුර කුමක්ද? එයාගේ පසුබිම මොකක්ද කියන එක අපිට අදාළ නැහැ. අපි සමාජිකත්වයේ ලබන සියලු දෙනාගේම සංවර්ධනය උදෙසා කළ හැකි උපරිම සේවාවක් ඊටපස්සේ ආයතනයකට තමයි අපි හඳුනගන්නේ. ඌව වෙල්ලස සංසදය 86-3 හේවහැටපාර මහනුවර. ඌව වෙල්ලස සංසදය 86-3 හේවහැටපාර මහනුවර. දුරකථන අංක 071 82 32 399.